හලෝ කොහොමද? මට අද ඔයගොල්ලොත් එක්ක පොඩි දෙයක් බෙදා ගන්න හිතුණා. මේ කෑමක් නන්නේ මේ. ඔයගොල්ලෝ දැක්ක ගාම දන්නවා ඇති. මේ තියෙන්නේ කොමාරිකා. ඔයාලා කවුරුත් දන්නවා මේක ගොඩක් පාවිච්චි කරන විස බීජ නාශකයක්. මේ තියෙන්නේ සුදු හඳුන්. සුදු හඳුන් කුඩු එක මම මේක ගත්තේ බේත් කඩේකින්. මේ තියෙන්නේ කස්තූරි කහ කුඩු එක. ඉතින් මම ඔයාලට එක චූටි දෙයක් බෙදා ගන්නවා. මම දැන් මේ කොමාරිකා කෑල්ල පොඩියට කපලා චොප් කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. මේක මෙහිම චුට්ටක් මේකට දානවා. ওই විදිහට. මේක හොඳට කපලා මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මේකෙන් කුඩු ටිකක් අරගෙන ගොඩක් නෙමෙයි බොහොම ටිකක් අරගෙන මේට හොම දා ගන්නවා. හරිම සුවඳයි. මම බේක් කඩේකින්මයි ගත්තේ. මට ඉතින් හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න. දැන් මම මේක මාසයක් තිස්සේ පාවිච්චි කරනවා. මම්ම හදාගෙන මේ විදිහට චුට්ටකුත් උහුම දානවා. දාලා මේක හොඳට මේ වගේ පොඩි බ්‍රෂ් එකක් අරගෙන ඔයාලට පේනවා ඇති. පොඩි බ්‍රෂ් එකක් අරගෙන මේ විදිහට මේක හොඳට මික්ස් කරගන්න. ඔන්න ඔය විදිහට. මේක මාරම මේ මූණට ගාපුවම මාර කූල් එකක් එන්නේ. මම දැන් මේක පාවිච්චි කරනවා ඔව් සෙනසුරාදා එතකොට තව සතිය මැද දවසක් එක මේක මේ මූණ සුදු වෙන්නවත් එහෙම දෙයක් නෙමෙයි. මූණේ අපේ ජරාව තියෙනවනේ. ඒ කියන්නේ අපි වැඩට යනවා දවස් පහම කාර්ය බහුලයි. ඉතින් ඒ හින්දා මේක මේ මූණට මේ ඇප්ලයි කරලා පැය දෙකක් විතර තියලා හොදපුවාම මූණ මාරු විදිහට පිරිසිදු වෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න හිතුවා. මේක ගාලා මම මේක මේ චුට්ටක් ෆ්‍රිජ් එකේ තියෙනවා. තවත් එතකොට කූල්. ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන ස්ක්‍රබ් එකක් හරි මොන හරි මූණ හොඳට ෆේස් වොෂ් එකකින් පිහලා හොදලා ඊට පස්සේ ස්ක්‍රබ් එකක් අරගෙන ස්ක්‍රබ් එකනුත් හොඳට මූණ ක්ලීන් කරලා මේක ගාලා ඊට පස්සේ පැය දෙකක් විතර අපිට කියන්නේ පැය දෙකක් විතර තියලා හොදලා අරපුවාම මාරම මේ මූණට කූල් එකක්. ඒ කියන්නේ මාර විදිහට මූණ මේ කූල් වෙනවා. මේක ඉතින් ලංකාවේ කවුරුත් දන්නවා මේවත් විස බීජ නාශක තමයි. මේ කස්තූරි කහ කුඩු එක අනිත් එක මේ සුදු හඳුන් කුඩු එක. මේකට මට කිව්වා තව කඩල පිටි ටිකක් තිබුණා නම් හොඳයි කියලා. මේක හදපු කෙනෙක් තමයි. එයාගෙන් බලාගෙන තමයි මම මේක මෙයා කරන්නේ. අපිට ඉතින් ওই විදිහට මේ විදිහට හදාගෙන පැක් එක මූණේ හොඳට ඇප්ලයි කරලා හොදලා අරින්න පුළුවන්. මං ඉස්සෙල්ලාගේ වගේ සුදු වෙන්නවත් මොකොත් නෙමෙයි. අපේ මූණේ තියෙන විස බීජ අනම්මනම් ඔක්කොම යනවා. ඉතින් අපිට පුළුවන් වෙලාවට හැම වෙලෙම නෙමෙයි බැරි අවස්ථාවක් තියෙනවා. ඉතින් පුළුවන් වෙලාවට මේ වගේ මේ විදිහට පැක් එකක් හදාගෙන ඔයගලන්ට තියෙන දේ ගොඩක් හොඳයි. ඉතින් මේක තියෙනවා නම් මේක මං ඉන්න ගෙදර නම් මං හිටවලා තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් ඔයාලා මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි ගොඩක් ස්තුතියි. ආයි පොඩි වීඩියෝ එකකින් හම්බෙමු.